පළවෙනි පාට තමයි මේ කොකිස් ඇදේ. අපි behind scene दा හායි ළමයි හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපේ නිව් ඉයර් vlog එක තමයි මම මේ අරගෙන ආවේ. අපි පන්සල් යන්නයි හදන්නේ. අනේ පන්සල් යන්න දන්නේ නේ. විලාවට කිව්වේ. දැන් වෙලාව ළමයි හරියටම 9:32යි. අවුරුදු උදා වුණා විතරයි. ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා ගෙදර බුදු පහන තියලා බුදුන් වැඳලා අපේ ප්‍රාර්ථනා මේ අවුරුද්දේ අපේ ප්‍රාර්ථනා හැමදාමත් අපේ ප්‍රාර්ථනා ඉෂ්ට වුණා වගේ මේ අවුරුද්දේත් ඉතින් අපි ප්‍රාර්ථනා කළා අපිට මගේ පවුලේ අයට මේ රටේ අයට හැමෝටම නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් අපි දෙන්නත් එක්ක මේ ලෑස්ති වෙලා ඉන්නේ පන්සලට යන්න. අපි වෙනදට නම් ගොඩක් වෙලාවට අවුරුදු උදා වෙන වෙලාවට පන්සලේ තමයි ඉන්නේ. නමුත් අද අපිට චුට්ටක් පරක් වුණා. ඒ නිසා ගෙදර බුදු පහන තියලා අපි දෙන්නත් එක්ක නිදහසේ පන්සලට ගිහින් එන්න කතා වුණා. ඔයාගේ ලොකු සමන් පිච්ච නේද සුවඳයි. සුවඳයි. කාර් එකේ ඉඳන්ම මල් කඩන ළමයා. මල් කොල්ලෙක් මේ මං ඔයාලට ඉතින් මගේ හැම vlog එකකදීම වගේ මේ පන්සල ගැන කියලා තිනවා, පෙන්නලා තිනවා. ඉතින් අදත් හැම අවුරුද්දකම වගේම පුරුදු පරිදි මං ආවේ පාන්තිය පන්සලට. අපේ ගෙවල් ළඟම තියෙන ගොඩාක් අනුහස් තියෙන මගේ ජීවිතේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට කරපු පුණ්‍ය භූමිය මේක. ඉතින් මම අදත් වෙනදා වගේම ඇවිල්ලා මල් පහන් තියලා මගේ අලුත් අවුරුද්ද ආරම්භ කළා. මගේ ජීවිතේ ළමයි මං හැමදාමත් ඔයාලට කියනවනේ මාර ලොකු රහසක් තමයි මෙතන. මගේ ජීවිතේ මම මොන වැඩේ කරන්න පටන් ගත්තත් මොන කරදරයකදී වුණත් මොන සතුටකදී වුණත් මං මුලින්ම දුවගෙන එන්නේ මෙන්න මේ පන්සලට. ඇත්තටම මට ජීවිතේ ආපු හැම ප්‍රශ්නයක්ම මම කිව්වේ මේ පන්සලේ මේ භූමියේ ඉඳගෙන. ඉතින් මට හැම දෙයක්ම මගේ හොඳ දේවල් නරක දේවල් හැම දෙයක්ම විසඳිලා මගේ ජීවිතේ හරිම ලස්සන වුණේ මේ පුණ්‍ය භූමියේ ලොකු හේතුවක්. ඉතින් හැමදාමත් වගේ ලොකු විශ්වාසයක් තියෙනවා මට මේ භූමිය ගැන. ඒ නිසාම මම හැමදාමත් අවුරුදු උදා වෙනකොට ඉන්නේ මේ පන්සලේ. අද චුට්ටක් පරක් වුණත් මම මුලින්ම දුවලා ආවේ මෙතනට. මගේ අවුරුද්ද ආරම්භ වුණේ මෙතනින්. මේ තැන ළමයි හරීම ලස්සනයි. කුණු බින්දක්වත් බිම නැහැ. ඒ තරම් මිනිස්සු හරීම පරිස්සමෙන් පාවිච්චි කරන භූමියක් මේක. ඉතින් මමත් හරීම ආදරේ මං යන්න ආසම තැන. මාර්ම නිස්කලංක හරිම ලස්සන. ඔයාලා කළුතර ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ තැනට එන්න. මෙතන ඉතින් අපිට ඕන විදියට අපේ පූජාවල් තියාගන්න පුළුවන්. මේ අවුරුද්ද ළමයි
මට ගොඩාක් විශේෂයි මොකද අයියයි මායි එකතු වෙලා සමරන පළවෙනිම අවුරුද්ද තමයි මේක. ඉතින් අපි දෙන්න හැම චාරිත්‍රයක් වගේම වෙලාවටම හරියටම කරා. මොකද අපි මාර ආසාවෙන් ඉදී මේ අවුරුද්ද සමරන. මං ඉතින් මේ අකමැතිම වැඩේ තමයි පොල් ගාන එක. ඉතින් ඒක අයියා කරලා දුන්නා මට. එයා පොල් ටික ගාලා දෙන්නම් කිව්වා. වැඩේ කියන්නේ ළමයි මෙයා කිරිබත් හදන්න පොල් ගෙඩි 3-4ක්ම ගාලා. මට තව සතියකට විතර ඇති වෙන්න පොල් ගාලා තියනවා දැක්කහම නම් මට මාර හැපි. මේ අපේ පළවෙනිම අවුරුද්ද. ඉතින් අපි දෙන ගොඩාක් ආසාවෙන් චාරිත්‍ර වාරිත්‍ර කළේ මේ කිරි උතුරවන නැකත. ඉතින් මම ආදරයෙන් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපිට මෙන්න මේ ලස්සන ඇඳුම යවපු හර්ෂ කෝසල අයියාව. ඉතින් එයාගේ පේජ් එක තමයි outfit fashion page එක. ඉතින් හරිම ලස්සනයි සහ මාර quality material එකකින් මේ ඇඳුම තිබුණා. ඉතින් මෙන්න මේ ලස්සන සාරං එකයි ලුංගි එකයි එව්වේ හර්ෂ අයියා. thank you so much අයියා ඔයාගේ මේ ලස්සනම ලස්සන ඇඳුමට. ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන ඇඳුම් ගන්න ඕන නම් අයියාගේ page එක බලන්න. Outfit fashion Facebook එකේ බලන්න. ඔයාලටත් ලස්සන ඇඳුම් මෙයාලට කියලා order කරගන්න පුළුවන්. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන නිසා මම ඔන්න සෙල්ෆිස් ටිකකුත් ගත්තා. මේක අපි දෙන්නගේ ලස්සන මතකයක් නේ. මොකද අපි දෙන්න එකට සමරන පළවෙනිම අවුරුද්ද මේක. ලස්සන බලන්න මේ ලස්සන ඔයාලා කුකීස් මේ අපේ පළවෙනි අවුරුද්දනේ. ඉතින් මේ පළවෙනි පාර්ට් තමයි මේ කුකීස් ඇදේ. අපි behind scene දානවා. දෙයිද? අනේ චුට්ටි තමයි ඉතින් හැදුවේ. ඔක්කොම අපි දෙන්නයිනේ ගෙදර ඉන්නේ. දෙන්නට ගොඩක් දෙන්නටයි අම්මලා තමයි එන්නේ ඉතින්. දැක්කන් බලන්න මං කෑවේ කොණ්ඩේ ගත්තා. බුරියත් අරගෙන තියි. කොණ්ඩ කෑව. දැක්කන් මගේ හැකියාව. කොච්චර හැකියාවක් මට උගන්නන්න විතරක් නෙමෙයි බලන්න මට කෑම හදන්න පුළුවන්. ඔය කුකරේ මේකක් දාන්න. මොනවද? කුකරි channel එක. channel එක. මම subscribe කරා. ඔව්. මගේ කුකරි channel එක. පැණිවලුත් වද පිටිය ඇදේ. ඕ මම ඔක්කොම හැදුවේ හැමදේම මම තමයි. නෑ පැණිවල නම් බොරු මගේ නුවර නැන්ද යවුවා. thank you යාට. රස පාට ලුණු මිරිසක්. ලස්සන කොකිස්. බුරිය තියෙන කැව්. නුවරින් ලැබුණු පැණිවල. දිගටි අති රස. මේක කොහෙන්ද හම්බුනේ? ඔයාගේ favorite. කොහෙන්ද අපිට හම්බුනේ? සේපාලියක්කගේ වැලි තලප. ඒවනම් ඔයාට අත තියන්න තහනම්. හරි හරි ඔයා කන්න.
ගෙදර එන අයටත් ඒව නෑ. වීඩියෝ බලනවා නම් මේවා කවුරුත් කෑවේ නෑ මම විතරයි. ඊට පස්සේ අපි මොකද කඩෙන් ගෙනා මොනවද? ආස්මි. මෙන්න අපේ පුංචි කෑම මීසි. කිරිබත් එක හැදෙන ගමන් කිරිබත් එකේ තත්ත්වය මොකද? කිරිබත් හැදෙන ගම චුට්ටක් ඉන්න. හරි. මගේ නම් හැදලා. කියන්න. කියන්න ඔය කිරිබත් එක තත්ත්වය මොකද? කිරිබත් හැදෙන ගම තව චුට්ටින් ගින්න. right. කිරි උතුරු ඉවරයි. කිරි ඉතුරුනා. දැන් අපිට යන්න තියෙනවා තව ගමනක් නේ දෙයකිවල යන්නත් ඕනේ. කාලුණේ හොඳයි. වැසි නෑ කොහොමද මේ දවස්. ඉතින් අපේ වෙඩින් ට්‍රී එක මේ බෝරුවෙක් වගේ මේ යට තියලා තියෙන දිනු කියලා. මම ඉස්කෝලේ කාලේ මුම් මේක මේ වෙඩින් ට්‍රී එකක් නෙමෙයි මේක නිකන් තනි කරලා ඉස්කෝලේ කාලේ ඩෙස් එක වගේ කරලා. වැදගත් ටික තමයි මේ හරින්නේ. මුම් පිළිවෙලකට තියලා තියෙන්නේ. ලෝක නැති කුම් හර්ප ගහ. යාළුවෝ ඉන්න කාලේ බර්ත්ඩේ එකට දීපු එක. ඒ තියෙන මොකද්ද? මිනි බර්ත්ඩේ ටුගෙදර්. මේක දාන්නේ මොකද ලව්ව නම්මන. මේ තියෙන හාවයි පැන්ඩයිද? මම ඉතින් කිරිබත් එක හදනකම් අයියට කිව්වා කෑම මේසෙ ලස්සනට හදන්න කියලා. එයා ඒ වැඩ නියමටම කරලා. මේ නැකතට තමයි ළමයි පුංචි කාලේ අපි ගොඩාක්ම ආස. ආහාර අනුභවයට එනකන් අපි ඉතින් බලාගෙන ඉන්නේ කට්ටියත් එක්ක. ඔන්න ඉතින් නැකත ආවා අපි දෙන්නත් එක්ක පළවෙනි පාරට මේ විදිහට කෑම මේසයක් හදලා නැකතට ආහාර අනුභවය කරන්න අපි පළවෙනි පාර අපි මැරි කරලා පළවෙනි පාර නෙමේ. ඉතින් මාර සතුටුයි ළමයි මේ හැම දෙයකටම පුංචි කෑම මේසයක් වුණත් ඇත්තටම මෙතන අපිට මාර සතුටක් තිබුණ වෙනදටත් වඩා අපි දෙන්න ගොඩාක් සතුටින් මේ දවස් ගත කරේ. මොලෙන් ඉතින් අපි බුද්ධ පූජාව අයින් කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඊට පස්සේ අපි දෙන්නත් එක්ක කෑම කන්න ගත්තා. රස නොවුනොත් දැඩි දඬුවම්. හරි? මිනිසා පොට කඩුවේ කන්නේ මම. ඒකම කියවන්නේ අපෝ. කිරිබත් එක නම් ආවරයි. අපි දෙන්නත් එක්ක ඉතින් චැට් එකකුත් දාගෙන කෑම කන්න පටන් ගත්තා. අයියා මගේ කිරිපත් එකට ගොඩාක් ආස වුණා ළමයි. ඒක ඇත්තටම මාර රසට තිබුණා. මේ ඉතින් මං අපේ අහල පහල ගෙවල් වලට කෑම පිඟන් රෙඩි කරා. මොකද මේක අපේ අම්මත් ඒ ගාලි කරනවා. ඉතින් මොනේ ඕනියනේ කුන්නේ මට දැකි දෙන්න. ඉතින් අර ඉස්සර
තාත්තට වඳිමු ගිහින්. මට සල්ලි දෙන්න. තාත්තට වඳින්නේ. තෑගි දෙන්න. තෑගි නේ. සල්ලි දෙන්න. ආපහු මට දෙන්න. Thank you. තුට්ටයිනේ. තෑගි දෙන්න. තෑගි නෑ. ඕකෙන් ගන්න. ඕකෙන් තෑගි ගන්න. නේ? මේක තෑගි ගන්න තියම පොඩි දෙයක් අදින්න. තෑගි දීලා සල්ලි දීලා මේ තේරම කරන්න මට බෑ. මම මුත්තක් තෑගි දෙන්නන්න ඕනද? ඈ? බලන්න. අම්මෝ. ශාරස්ස. ඔය කැමති පාට. අනේ මට නම් බෑ. මට කරන්නේ. මට කාන්ති වගේ විශාල ගොඩක් ඇඳුම්. දැන් මං ගන්න ඕනේ ඉස්කෝලේ යන සාරිය නා. නයිස්. අනේ ගියානේ. මම පිබුරු පැටියෙක් වගේ නෙමෙයි. මේ කියෝ. මේ මම පිබුරු පැටියෙක් වගේ නෙමෙයි. කියෝටි. මේක ලස්සන navy blue. my favorite color. රැට අඳින්නේ මම office class අඳින office. Thank you. Itu gua latih lah, kayak deh, kayak main hafal. Oh, Uncle dia ambil. dikatain ke. Dan mata sali deh nanti. Nah. Ay. ඔයා ලොකුයි නේ. පොඩි. දැන් තාත්තා ඉදවසල අපිට සල්ලි දුන්නම අපි වැරදම තාත්තා අපිට සල්ලි දුන්නම අපි ඉතින් මම මොකද තාත්තේ? ඒ වුණාට අප තාත්තට සල්ලි දැන් ආපහු දෙන්න. එහෙනම් මට එන ඔය ගාට වල ලොකු ගානක් ගෙනල්ලා දෙන්න. එහෙනම් බුලත් කොලේක ඔතලා දෙන්න. ගනු දෙනු. දැන් මේක ගනු විතරනේ. මොකද මගේ බල්ලට ඔක්කොම මට නම් එහෙනම් බම කැට කැවිලි පිංගාන කාද රටේ වරයින්නේ අම්මට තේගි ගුඩ මට දුන්නේ නැහැ එච්චර දෙයි මේ හැමෝටම අම්මට තාත්තට ආච්චි අම්මට කට්ටිය මල්ලිට රයිට් අපි දැන් අපි නෑගම් යන්නයි යන්නේ රයිට් ඔන්න ඉතින් මුලින්ම අපි ගියේ අපේ ගෙදර. මේ මගේ ගෙදර. ඉතින් අපේ අම්මටයි තාත්තටයි බුලත් දෙන්න මුලින්ම අපි ආවා අපේ ගෙදරට. පළවෙනි නෑගම අපිට යන්න තියෙන එකම නෑගම අම්මලාගේ ගෙදර සහ එච්චර තමයි අපිට තියෙන්නේ. ඊයනේ මේ තමයි ඉතින් අපේ ගෙදර වැඩිමලා මගේ ආච්චි අම්මා. අපි හැමෝම එයාට මාරම ආදරේ. එයාට දැන් ගොඩාක් වයසයි. ඉතින් එයාට තමයි අපි හැමෝම මුලින්ම බුලත් දෙන්නේ. මේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි.
ඇවිල්ලා. ඔයා මේක. මේ ඉතින් මගේ අයියගේ බබා පුංචි සුරංගනායි අපේ පවුලේ. Thank you Ani. Thank you. Oh, thank you. මේ තියෙන්නේ මම ඉතින් මගේ පුංචි සුරංගනාවිට ගෙනත් දුන්න ලස්සන ඇඳුමක්. එයා ඒකට මාර මාසයි දවස මේක ඇඳගෙන දඟල හිටියා. බලන්නකෝ එයාකට කොච්චර ආසද කියලා. බබා ගත්තද? හා හා. ෂෝයිද? ෂෝයි. මගේ මේ පණිවිඩේ පුංචි බබාලා ඉන්න අම්මලා තාත්තලාට අපි පුංචි කාලේ ඉඳන්ම එයාලට මේ සිරිත් විරිත් චාරිත්‍ර වැඩිහිටියන්ට ගරු කරන මේ දේවල් උගන්වන්න ඕනේ. මම මගේ ඉස්කෝලේ පන්තිවල හැම දෙමව්පියෙක්ටම කියන්නේ අපි ඉගෙනීම අධ්‍යාපනය දෙනවා වගේම එයාලට මේ හොඳ ගති ගුණ සිරිත් විරිත් චාරිත්‍ර පුරුදු කරන්න කියලා අනිවාර්යයෙන්ම. හරිද? කො නැන්දර දෙන්නේ නැද්ද? නැන්දර දෙන්නේ නැද්ද? ඔව් දෙන්න. අනේ බුත්සන්නයි දෙන්නේ නෑනේ. වතාරින දෙන්න. ආ බුත්සන්නයි. අනේ යා පුදත්. දීලා සාදු කිය. කො සාදු කිය. සාදු කිය බබා. සාදු දැන් බුලත් දෙනවා විතරයි. සාදු කියන්නේ. සාදු කියන්නේ නැන්දලා. නැත්නම් අපි ඊළඟට ඉතින් අපි ගියේ අයියාගේ මහගෙදර. අයියාගේ තාත්තට බුලත් දෙන්න. ඉතින් එයාලගේ ගම මාරම ලස්සනයි. අපි අක්කි ලොකු අක්කයි අපි කට්ටියත් එක්කම ගියේ. මම මාර ආසයි අතටම යන්න ළමයි. ඔයාලට පේනවා ඉතින් මං ඇයි ආස කියලා මෙන්න මේ පරිසරය නිසා තමයි ඇත්තටම මං ආස. මාර ලස්සන වටපිටාවක් එහෙ තියෙන්නේ. කාලෙකින් නානෝ කාලෙකින්. හායි. උන් ආන්නේ. කෙම්මුර දවසක් අද ඒකයි නාන්නේ නැත්. අලි නාන්න ඉඩමදි හින්දා. ඒකයි. ඒ ඉන්නේ අපේ ලොකු අක්කා. ඔයාලා යාව දන්නවනේ. ඉතින් අයියා යාව කීක දේවල් කියලා කේන්ති ගස්සනවා ළමයි. ඉතින් යාලා හරිම විහිළුයි. අපි දෙන්නත් එක්ක එකතු වෙලා මේ වතුරේ සෙල්ලම් කරා. මොකද මම වතුරට මාර බයයි. දනිස්සට වඩා වතුරක් තියෙනවා නම් මං ඒ තැනට යන්නේ නැහැ. අයියා මාව චුට්ටක් ගැඹුරු තැනකට එක්කන් ගියා. මම මේ බයි කෑ ගහනවා. මේ වෙනකොට නම් වෙලාව 6:00 විතර වෙලා කළුවර වැටිගෙන එන්නේ. ඉතින් අපි ගෙදර යන්න පිටත් වුණා. මේ අපි යන ගෙදර එන පාරේ තියෙන පේන තියෙන ලස්සන පිළිම වහන්සේ නමක්. අපි දෙන්න ඉතින් ගෙදර ඇවිල්ලා මම පුංචි කාලේ ඉඳන් ආස දෙයක් තමයි මේ නිලා කූරු පත්තු කරන එක, බඹර චක්‍ර පත්තු කරන එක. ඉතින් මගේ මේ පුංචි ආසාවට අයියා මාත් එක්ක එකතු වෙලා නිලා කූරු පත්තු කරලා බඹර චක්‍ර පත්තු කරලා පොඩ්ඩක් මේ වෙලාවේ මං ආස දේවල් කරා. මං ඉස්සර ගෙදර ඉන්නකොටත් මෙහෙම තමයි ළමයි.
තාත්තත් එක්ක එකතු වෙලා මේවා කරනවා අවුරුද්දට. මට මේ පාර තාත්තා මිස් වෙන නිසා අයියත් එක්ක මම මේ දේවල් කරා. දෙපැත්තට පත්තු ගන්න පැටියෝ. ඇයි ඔක දැන් චූස් ගාලා ඔයාගේ පැත්තට වේදින්නේ හොඳේ. මොකද බබෙක් නේ. මට උන අනතුර දැකලා ඔයගොල්ලන්ට hina ගියාද ළමයි? මටත් ඇත්තට මේ වීඩියෝ එක එඩිට් කරනකොට hina ගියා මට වෙච්ච දේ දැකලා. අන්න ඒක පොඩ්ඩක් කියලා දිනුනා. හරිනේ? හරි එහෙනම් වැඩි ඉවර කරන්න. හරිනේ? ජොලි එක. හරි ඔච්චර තමයි අවුරුදු. අවුරුදු ඉවරයි. බලපු හැමෝටම thank you. බයි බයි. ඉතින් මම හරිම සතුටින් මේ අවුරුද්ද ගත කරා. ඔයාලත් එහෙම වෙන්න ඇති. මගේ වීඩියෝ එක බැලුවට thank you. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. අදට මං ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.